දැන් අද අපි යනවා නුවරඑළිය බලා ට්‍රිප් එකක්. මේ ට්‍රිප් එක අපි දැන් නුවරින් ඉඳන් එන ගමන් ඉන්නේ. එතකොට මේ නුවර ඉඳන් එන ගමනේ අපි දැන් පහු කරගෙන ආවා ප්‍රධාන නගර කීපයක්. ඒ තමයි ගම්පල, ඊට පස්සේ පුස්සල්ලාව. ගම්පල පුස්සල්ලාව හරහා අපි දැන් මේ නුවරඑළිය යන ගමනක් තියෙන. අද අපි නුවරඑළිය බලමු. අපි පිදුරුතලාගල කන්ද නගින්න පොඩි සලස්මක් තියෙනවා. අපි ඒක සාර්ථක කරගන්න පුළුවන් වෙයිද කියලා අපි බලමු. ඒ වගේම ලංකාවේ උසම ගම්මානය පිහිටලා තියෙන අලුතෙන්ම ගුවන් හමුදාව විසින් හදපු නැරඹුම් මැදිරියක් තියෙනවා, ඊගල් view point කියලා. අපි බලමු. අපි ওই දෙක තමයි මේන් ටාගට් එක තියෙන අද නුවරඑළිය යන ගමනේ. අපි බලමු මේ ගමන කොහොමද සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලා. අපි දැන් ඉන්නේ පුස්සල්ලා පහු කරගෙන යන අතරතුර හරිම ලස්සන තේවතු තියෙනවා. මේ නුවරඑළිය යන ගමනේ අපි දැන් ඉන්නේ පුස්සල්ලා පහු කරන් කියලා අපි ඔයාලට කිව්වා. එතකොට මෙතන උඩ පේනවා ඔයාලට පීකොක් හිල්. මේ තියෙන මොනරගල කන්ද නැත්තම් පීකොක් හිල්. අපිට ගොඩක් ලස්සන පැති මනරම් සුන්දර දර්ශන පේනවා මේ යනකොට. අපිට ඉස්සරහදී හම්බ වෙනවා රම්බඩ දියැල්ල, ඒ වගේම පූණැල්ල. අපි ඒ ඔක්කොම පහු කරගෙන තමයි නුවරඑළියට යන්නේ. අපි බලමු එහෙනම් මේ නුවරඑළියට යන ගමන. හරියටම කටුකිතුල අප්පච්චිගේ තේ කඩේ ගාව. මේ අප්පච්චිගේ තේ කඩේ කියන එක ගොඩක් විශේෂයි. අපි දැන් නැවැත් වෙනන්නේ. මොකද ගොඩක් ප්‍රසිද්ධයි මේක. අප්පච්චිගේ රොටි කඩේ කියලාත් කියනවා මේකට. එතකොට ගොඩක් කට්ටිය ඇවිල්ලා මේකෙන් බිම්මල් එක්ක රොටියක් කන්න පුරුදුලා ඉන්නවා. මේ වගේ ඉස්සරහට මේ වගේ රොටි කඩ ගොඩක් තියෙනවා. දැන් මෙතන ප්‍රසාදී හෝටල් එක කියලා එකක් තියෙනවා. ඒ වගේ ගොඩක් තැන් තියෙනවා. මේක හරිම සුන්දර පාරක්. හරිම ලස්සනයි. මොකද තාම අපි ඉර එළිය එන ගමන් තියෙන උදේ අපි යන්නේ 8:23 වෙලාව. එතකොට තාම සමහර කඳු වලට ආවරණය වෙච්ච පැති වලට දැන් මේ වගේ තැන් වලට ගොඩක් එළිය අඩුයි. ඊට පස්සේ අපි වංගුවක් තව ඉස්සරහට ගිහපුවම එළිය වැටිලා. ඒ වගේ මනරම් දර්ශන අපිට තවමත් පීකොක් හිල් මොණරගල කන්ද මෙතන පේනවා. හරිම ලස්සන විදිහට. මේ මොණරගල කන්ද අපි යනවා නම් ගම්පල හරහා ගියොත් අපිට කන්දේ එක් පසකින් යන්න පුළුවන්. ඒ වගේ මේ පැත්ත කියලා කියන්නේ මෙතන නයාපාන හරහා ගියොත් අපිට කන්දේ අනිත් පසින් යන්න පුළුවන්. එහෙම තමයි මේ මොණරගල කන්ද යන්න තියෙන්නේ. බලමු අපි ඉස්සරහා රම්බඩ පුස්සල්ලාව හෙල්බඩ පවු කරගෙන එනකොට අපි දැන් එනවා ගොඩක් ලස්සන තැනකට. මේ තැන ගැන කතා කරොත් විශේෂයෙන්ම අපි දැන් තවලන් තැන්න නගරයට ළඟා වෙලා ඉන්නේ. මෙතන පල්ලෙහින් ඔයාලට මේ ලොකු බිල්ඩින් එකක් පේනවා. ඒක තොණ්ඩමන අනුස්මරණ ශාලාව. ඒ වගේම මෙතන උඩට ඔයාලට පොඩි පාරක් පේනවා. මේ පාරේ ගියොත් හනුමන් කෝවිලට යන්න පුළුවන්. මේක පොඩ්ඩක් තමිල් මිනිස්සුත් අතර ගොඩක් ප්‍රසිද්ධ තැනක්. මේ හනුමන් කෝවිල. මේ හනුමන් කෝවිලට යන්නේ අපි එතන පහුවෙච්ච පාරේ. අපි දැන් ගොඩක්ම ළඟයි තවලන්තැන්න නගරයට. ඒ තවලන්තැන්න නගරය හරහා තමයි අපි කොත්මලය නැත්තම් අපි එදා ගියපු අපි ගිය පාර ගියපු කර්ණගල view point එකට වගේ යන්න පුළුවන්. ඒ තවලන්තැන්න නගරයෙන් අපි දකුණු පැත්තට තියෙන පාරේ ගියොත් ඒ තවලන්තැන්න නගරය හරහා අපි නුවරඑළිය යනකොට තමයි රම්බඩ දියැල්ල, පූණැල්ල වගේ දේවල් ටික හමු වෙන්නේ. අපි එහෙනම් මේ ගමන දින කරගෙන ගිහිල්ලා බලමු. හරි යාළුවනේ, අපි දැන් ඇවිල්ලා ඉන්නේ ටීබුෂ් හොටෙල් එක ගාව. මේ තමයි ටීබුෂ් හොටෙල් එක. එතකොට මේ තමයි ගම්පල නැත්තම් නුවර පැත්තේ ඉඳන් මේ තමයි නුවරඑළිය යන පාර. අපි මෙතන නැවතුනේ. මෙතන තියෙනවා මේ අත්කම්බාන නිර්මාණ අලවිසලක් විශේෂයෙන්ම විදේශිකයන් ඉලක්ක කරලා. එතන මෙතන තියෙනවා මේ අපි නොයත් විශේෂයෙන්ම මෙතන තියෙනවා පූණැල්ල. මේ තියෙන තමයි පූණැල්ල පේනවා ඔයාලට. ලංකාවේ දියැලේ නිමුන්නෝ. දැන් පූණැල්ල අපි යන්න ඕනේ මේ පාර. මෙහෙම ගිහිල්ලා පූණැල්ල උඩින් ගිහිල්ලා තමයි අපි යන්න ඕනේ නුවරඑළියට. ඒතර මෙතන අපිට පේනවා කොත්මලේ සෑයමේ කෙළවරේ පේනවා උඩ පීකොක් හිල්, කොත්මලේ ජලාශය. ගොඩක් ලස්සන කුඹුරු වටපිටාවක් පේනවා. අපි දැන් ඉන්නේ රම්බඩ ටීබුෂ් හොටෙල් එක ළඟ. අපි ඉස්සරහට යද්දී අපිට හම්බ වෙනවා රම්බඩ දියැල්ල, රම්බඩ උමග, ඒ වගේම මොනර, ඒ වගේම පූණ ඇල්ල. අපි මේ නුවරඑළිය පාරේ තවත් එක් වැදගත් තැනක් තමයි ඉන්නේ. ඒ තමයි රම්බඩ උමග. ඒ කියන්නේ මේක කෝච්චි පාරක තියෙන උමගක් නෙමෙයි. ප්‍රධාන පාරේ උමගක් තමයි මේ තියෙන්නේ. ඒ රම්බඩ උමග.
විශේෂයෙන්ම රුපියල් 1000යි කොලේ තියෙන්නේ මෙන්න මේ උමක තමයි. ඔයාලට බලන්න පුළුවන් මේ උමක. මම දන්න තරමේ මේක තමයි ලංකාවේ දිගම ප්‍රධාන පාර්කයක නැත්තම් වාහන ගමන් කරන කෝච්චිය නැතුව ගමන් කරන මාර්ගයක තියෙන ලංකාවේ දිගම උමක තමයි මේ රම්බඩ උමක. මේ රම්බඩ උමක පහු වෙනවත් එක්කම අපිට තවත් එක හෝටලයක් දකින්න පුළුවන්. ඒ තමයි රම්බඩ ෆෝල්ස් හෝටල් එක. ඊට අමතරව මේ ඉස්සරහෙන් තියෙනවා රම්බඩ දියැල. තව සුවල්ප මොහොතකින් අපිට රම්බඩ දියැලේ මැද කොටස බලා ගන්න පුළුවන්. මේ රම්බඩ දියැල ගැන කතා කරොත් මේ රම්බඩ දියැල කොටස් 3කින් සමන්විතයි. ඉහළ රම්බඩ, මැද රම්බඩ සහ පහළ රම්බඩ. මේ පහළ රම්බඩ දියැලට යන්න නම් මෙතන රම්බඩ අපි පහු කරපු හෝටලේ ළඟින් යන්න ඕනේ. ඒ වගේ අපිට දැන් මේ ඉස්සරහින් පේනවා මෙතන මේ පාලමත් එක්කම මේ තමයි මැද රම්බඩ දියැල. මෙතන මේ රම්බඩ දියැලත් එක්ක මෙතන ටිකට් කවුන්ටර් එකක පඩි පෙළ. මේ පඩි පෙළෙන් උඩට ගියොත් තමයි මෙන්න මේ පඩි පෙළෙන් උඩට ගියොත් තමයි මේ රම්බඩ උඩ කොටසට යන්න පුළුවන්. මේ තමයි රම්බඩ දියැලේ මැද කොටස. අපි ඉන්නේ නම් මේ රම්බඩ දියැලට යන්නේ නැතුව රම්බඩ දියැලේ සමු අරගෙන අපි නුවරඑළිය පාරේ තව ස්වල්ප දුරක් යනවා ඉස්සරහට. මොකද අපි ඔයාලට ඉස්සලත් කිව්වා තව ලස්සන දියැලක් තියෙනවා. මේ ලංකාවේ නිමුන්න දියැලි. මම වීඩියෝ එකක් කරලා තිනවා. ඒක බලන්න අපේ ශ්‍රී ලංකන් ටුවර්ස් පේජ් එකේ ඒ වගේම Instagram account වල ෆොටෝස් දාලා දෙනවා. ඒ තමයි පූනෑල්ල. මේ රම්බඩ දියැල්ල පහු කරලා කිටි දුරක් යනකොට අපිට දැක ගන්න පුළුවන් ලංකාවේ තියෙන තවත් එක් සුන්දරම දියැල්ලක්. ඒ තමයි පූනෑල්ල. මේ මෙතනින් තමයි අරට මේ පූනෑල්ලට යන පාර තියෙන්නේ. ඒතර මෙතන ලස්සන view point එකක් තියෙනවා. පූනෑල්ල මෙතන හරිම ලස්සනට පේනවා. එහෙම තමයි පූනෑල්ල කතාව. අපි දැන් රම්බඩ දියැල්ල, රම්බඩ උමග, රම්බඩ දියැල්ල, ඒ වගේම පූනෑල්ල පහු කරගෙන අපි යනවා අපේ බ්‍රේක්ෆාස්ට් එක ගන්න. මෙතන තියෙනවා හෙළබජුන් එකක්. අපි බලමු අද අපේ උදේ කෑමට මොනවද. ඉන්නේ නුවරඑළිය ඉඳන් පිදුරුතලාගලට යන පාරේ මෙන්න මෙතන මේ හන්දියක් තියෙනවා. ඒ හන්දියෙන් තමයි හැරෙන්න ඕනි වමට. එතකොට තියෙනවා ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර පිදුරුතලාගල කියලා ගහලා තියෙනවා. සිංහ රෙජිමෙන්ට් 3rd බැටලියන් තියෙනවා. අතර මිහිඳුම සිසිල නිමාඩු නිකේතන නුවරඑළිය. ඒවා තමයි තියෙන්නේ. ඒ පාරේ තමයි උඩට යන්න ඕනේ අපි. මෙතන හරිම ලස්සනට නුවරඑළිය නගරය පේනවා. අපි ගිහිල්ලා බලමු කොහොමද නුවරඑළිය ඉඳන් පිදුරුතලාගලට යන පාර කියලා. ටිකට් කීයද? කීයද? 300. හරි. මොකක්ද දෙන්න? මේක අපි දැන් ගත්ත ටිකට් එක වෙනවා පිදුරුතලාගල සංරක්ෂිත උසම කඳුමුදුර නැරඹීම කායකට 200ක් ගන්නවා. වගේම තව ටිකට් එකක් 70ක් ගන්නවා. හරි, thank you. තාක් වෙන. අපි උඩටම ගිහලා බලමු. නවත්තලා අපේ විස්තර ලියලා යන්න ඕනේ. කියන්නේ මෙතන තියෙනවා කැම්ප් එකක්, චෙක් පොයින්ට් එකක් වගේ. මේ විස්තර අපි ලියලා යන්න ඕනේ. එකක් තමයි අපි යන වාහනයක යනවා නම් ඒ වාහනේ නම්බර් ප්ලේට් එක, ඒ වගේම නම් දෙක. ඊට පස්සේ අපි ළඟම පොලිසිය ලියන්න ඕනේ. ළඟම පොලිසිය ලිව්වම අපිට යන්න පුළුවන්. මෙතන මම හිතන ටිකට් අන් චෙක් කරන්නේ නැහැ. මේ ගහලා තියෙන මේ ටිකට් එකේ පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා පමණයි වළංගු වෙන්නේ. යන්න පුළුවන් වෙලාව එහෙම. එහෙම තමයි තියෙන්නේ.
හරි නේද මේකේ? නම් දෙක නමුයි පොලිස් ස්ටේෂන් එකයි ඉච්චරයි. හැන්ද්‍රිපත් අංක දෙක ෆෝන් නම්බර්. හරි. ID numbers ලියන්න ඕනේ. වගේ ෆෝන් numbers උත් ලියන්න ඕන අපි. In 300 meters, your destination will be on the right. Google Map එකේ තියෙනවා අපි ආවලු. මෙතන තියෙනවා කැම්ප් එක අපි බලමු මෙතනදී. ඉතින් දකුණු පැත්තට තමයි දාන්න ඕනේ. ඒතකොට කාර් පාර්ක් එක කියලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. එතන මීටර් 200 meters, make a U-turn. බලමු. ගිහිල්ලා කාර් පාර්ක් එකට දාමු. Make a U-turn. මේක යූට තනවා කියලා තේ කාර් පාර්ක් එක තියෙනවා. වා. හරි ලස්සන තැනක්. In 200 meters, turn right. හරි අපි දැන් එහෙනම් ආවා පිටුතලාගල. අපි ගිහිල්ලා බලමු කොහොමද. ගොඩක් ලස්සනට මල් එහෙම වවලා ආමිගෙන් මේක ලස්සනටම කරගෙන යනවා. අපිට ලස්සනට පේනවා නුවරඑළිය නගරය. ග්‍රෙගරි වැව. මේ ගොඩක් දේවල් මෙතන ලස්සනට පේනවා. ඔයාලට කියන්න ඕනේ unfortunately GoPro එකේ battery left. battery 100යි. යන්නේ off වෙනවා. ඒක නිසා මෙතනින් එහාට කරන වීඩියෝස් ටික ෆෝන් එකෙන් තමයි කරන්න වෙන්නේ. මම ඔයාලට කිව්වේ රිවස්ටන් වල තියෙනවා වගේ උස නැති කුරු මිටි ගස් තියෙනවා. ඉතින් තමයි කාර් පාර්ක් එක තියෙන්නේ. එතකොට එතන කැෆේ එකක් තියෙනවා. කැෆේ ඩිල් 1200. ගිහිල්ලා බලමු. මෙන්න මෙතන පඩිපෙළක් එතන තියෙන highest point කියලා. මෙන්න මේ පාරේ තමයි යන්න ඕනේ. ඊට පස්සේ අපිට මේ ආමිකින් කිව්වා මෙතන තියෙන පන්සලක්. ඒ පන්සලත් එක්කම තියෙන පාර කියලා. හරිම ලස්සන view එකක් තමයි මෙතන නම් තියෙන්නේ. හරිම ලස්සන view එකක්. නුවරඑළිය සීතලයි කිව්වට එච්චරම සීතලකුත් නැහැ. බලමු අපි යන ගමන් ඉන්නේ. මේකේ කට්ටිය මෙතන පන්සල තියෙනවා. පන්සලත් එක්කම යන්න කියලා තමයි කිව්වේ. අයිනේ. රූපවාහිනී සම්ප්‍රේක්ෂණ කුළුණු තියෙනවා. එතකොට මේක මොකක්ද අපි කියන්නේ ගුවන්තොටුපළ. ගුවන්තොටුපළ රේඩාර් සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය. පන්සල ඇතුලෙන් ගිහිල්ලා ඇවිල්ලා ඉන්නවා ලංකාවේ උසම කන්දේ උසම තැනට. මේ තමයි පිදුරුතලාගල කන්ද. ඒතර මෙතන තියෙනවා හමුදා නිලධාරියෙක්ගේ පිළිරුවක්. මම දැන් මේක ආමිකේ මොකක් හරි එකට යන්න දෙන්නේ නැහැ උඩට. මෙතන ගහලා තියෙනවා නිර්භීතව සටන් කොට අපි වෙනුවෙන් දිවිපිදු නිලධාරීන්ගේ නම් ලැයිස්තුවක්. මෙතන තමයි ලංකාවේ උසම කන්දේ උසම තැන. අපිට හරිම ලස්සනට මෙතනින් වටපිටාව බලා ගන්න පුළුවන්. හරිම ලස්සනයි. ඔයාලා පේනවා ඇති. හරිම ලස්සනයි. අපි වාහනේ නවත්තලා මෙතන තියෙන මෙන්න මෙතන තියෙන පාර්ක් එකේ ඔය රතු පාට වගේ තියෙන හැටි තමයි වාහනේ පාර්ක් කරලා. හරිම ලස්සන වටපිටාව මෙතනින් පේනවා. අහස වටේම කඳු. ඉවර නම් අපි දන්නේ. ඒ තමයි ඒතකොට පිදුරුතලාගල කන්ද. පිදුරුතලාගල ඉඳලා ආය අපි යන්න ලෑස්ති පල්ලෙහාට. එහෙනම් අපි අපේ ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලා අපිත් එක්කම ඉන්න අපේ YouTube channel subscribe කරන්න, page එක like කරන්න, follow කරන්න. එහෙනම් අපි අපේ ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.